මෙන්න මේ වාහනේ මේක ජපානයේ ටැක්සි එක. ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ගෙදරක පදින වාහනය. UK වල මේක ඌබර් පදින වාහනය. හැබැයි ලංකාවේ මේක ලක්ෂරි කැටගරි එකට වැටෙන වාහනය. Toyota Prius. මේක මේ ලක්ෂරි කැටගරි එකට වැටෙන වාහනේ තියෙන ලක්ෂරි බව හින්දා නෙමෙයි. ටැක්ස් සිස්ටම් එක හින්දා. නිකන් හිතන්න ලංකාවට Prius එකක් ලක්ෂරි වාහනයක් වෙනවා නම් Ferrari එකක්, Maserati එකක්, Italian supercar එකක්, French supercar එකක් මොන කැටගරි එකකට වැටෙයිද? අපිට ඒවා ඇත්තටම දකින්න හම්බෙන්නේ YouTube එකේ, TikTok එකේ, එහෙම නැත්නම් කොහේ හරි ඉන්ටර්නෙට් එකේ තමයි. වෙනනම් අපිට කවදාවත් දකින්න නම් වෙන්නේ නැති ඩ්‍රීම් වෙහිකල් එකක්. කොහොම හරි අදමට ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ තවත් නොදුටු පැත්තක්. ඒ තමයි මේ ලංකාව ඇතුලේ කිසිම ප්‍රොඩක්ට් එකක් ඉන්වෙන්ට් වෙන්නේ නැති වෙන හේතුව මොකක්ද කියන එක. නිකන් හිතන්න ජර්මනි වල ටෙක් එකක ඉන්ටර්න්ෂිප් එකක් තියෙන ළමයි පළවෙනි දවසේම ඉන්නේ BMW සුපර් එකක් යට ඒකේ එන්ජින් එක පරීක්ෂා කරන ගමන්. එතකොට තව අවුරුදු 10කින් එයා බලන්නේ මීට වඩා සුපර් එකකට ඇඩ්වාන්ස් එන්ජින් එකක් හදන්නේ කොහොමද කියන මානසික මට්ටමත් එක්ක. ඕගොල්ලන්ගේ ළඟම තියෙන ටවුමේ අවුරුදු 30ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන ගරාජ් බාස් කවදාවත්ම මේ වගේ සුපර් එකක් සුපර් එන්ජින් එකක් රිපෙයාර් කරලා නැහැ. එයා කොහොමද ඉස්සරහට මේ වගේ ඉන්වෙන්ෂන් එකක් ගැනවත් හිතන්නේ? එයා කවදාවත් ඒ වගේ දෙයකට එක්ස්පෝස් වෙලා නැහැනේ. අලුත් නිපැයුම පටන් ගන්නේ ක්ලාස් රූම් එකක නෙමෙයි. hands on experience එකක් ගන්න දවස් ඉඳලා තමයි. ඒක නැතිදාට කොහොමද ඉන්වෙන්ෂන් එකක් ගැන හිතන්නේවත් ලංකාවේ මිනිස්සු ඒ ගරාජ් බාස්ට අල්ලන්නවත් දකින්නවත් හම්බුනේ නැති වාහනයක් ගැන එයා කොහොමද ඉගෙන ගන්නේ? ඒ වගේ වාහනයකට වඩා ඇඩ්වාන්ස් වාහනයක්, ඇඩ්වාන්ස් එන්ජින් එකක්, ඇඩ්වාන්ස් ගියර් බොක්ස් එකක් හදන හැටි එයා කොහොමද හිතන්නේ? එයාගේ මානසික මට්ටම දුර්වල කරලා එයාව එතනින් නතර කරලා තියෙන්නේ ලංකාවේ ටැක්සේෂන් ගැන ගහපු ගැසට් එකකින්. මේක ඇත්තටම අනිත් හැම ඉන්ඩස්ට්‍රි එකකටම මෙහෙම තමයි. දැන් ඔයාලා මේ දකින ෆියුචරිස්ටික් ගැජට්ස් ගැන හිතන්නකෝ. ඔයාලා ඒක දකින්නේ YouTube එකෙන්, Facebook එකෙන්, Instagram එකෙන්, TikTok එකෙන්. ඒකින්ද තමයි ඔයාලා දකින්නේ මේවා කවදාවත් ලංකාවේ තිබිලා නැහැ නේ. මේවා ඔක්කොම තියෙන වෙන රටවල් වලනේ කියලා. හැබැයි නිකන් හිතන්න ඔයාලගේ ආච්චිලා සීයලා, ඔයාලගේ අම්මලා තාත්තලාට මේවා ලංකාවේ කවදාවත් එක්සිස්ට් වෙන්නේ නැහැ කියලා, තිබ්බේ නැහැ කියලා ප්‍රශ්නයක් තිබිලා නැහැ. එයාලා මේ වගේ දේවල් තියෙනවා කියලාවත් දන්නේ නැහැ. හැබැයි අපේ ජෙනරේෂන් එකට උනත් මෙන්න මේ ප්‍රොඩක්ට්ස් ලංකාවේ නැහැ කියන එක හරි සාමාන්‍ය දෙයක්. අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් බලනවා මේක ලංකාවේ නැහැ නේ එච්චරයි. එතනින් එහාට අපි එකකින් වරි වෙන්නේ නැහැ. හැබැයි ජපානයේ ටෝකියෝ වල ඉන්න කෙනෙක්ට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් බලලා මේක අපේ රටේ නැහැ කියලා හිතනොත් ඒක යාට ලොකු ප්‍රශ්නයක්. මොකද හැම ප්‍රොඩක්ට් එකටම ඇක්සෙසිබිලිටි එකක් ඒගොල්ලන්ට හදලා තියලා තියෙන්නේ. එයාලා හරිම ෆ්‍රීලි සහ ටෙක්නොලොජිකලි ඇඩ්වාන්ස්මන්ට් එකක තමයි ජීවත් වෙන්නේ. නමුත් ලංකාවේ ඔයාට සහ මට මේ දේවල් අවුරුදු 70කට නැහැ කියලා කියන එක හරිම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඔයා හිතනවා නම් මේක මේ නිකන් තියරි එකක් විතරයි මෙයා මේ මොනවා හරි කියවනවා කියලා. ඒක එහෙම නෑ. හරි Global Innovation Index එකේ 2025 දී රටවල් 139ක් රෙජිස්ටර් වෙලා තියෙනවා. ලංකාවේ ඉන්නේ 93 වෙනි තැන. Top 100 Innovation Hubs වලින් ලංකාවේ එකම සිටි එකක්වත් ලිස්ට් වෙලා නැහැ. Institution Ranks වලින් අපි ඉන්නේ 105 වෙනි තැන. ඒ කියන්නේ කවුරු හරි ප්‍රොඩක්ට් එකක් ඉනෝවේට් කරොත් ඒ පුද්ගලයාගේ ප්‍රොඩක්ට් එක ප්‍රොටෙක්ට් කරන්න අපි කොච්චර බැඳලා ඉන්නවද කියන එක ගත්තොත් අපි ඉන්නේ 105 වෙනි තැන. පුදුම දියුණුවක් ඒක. 2024 දී අපි මේ රෑන්කින්ග්ස් වල ඉඳලා තියෙන්නේ 89 වෙනි තැන. හැබැයි 2025 වෙනකොට අපි 93 වෙනි තැනට වැටිලා. අපි එන්ඩෙන්ඩ් උඩට නෙමෙයි යන්නේ. අපි තවත් වැටිලායි තියෙන්නේ. ඊළඟ පාර කවුරු හරි වාට කිව්වොත් එහෙම අපෝ ලංකාවේ කිසිම කෙනෙක් කිසිම දෙයක් ඉන්වෙන්ට් කරන්නේ නැහැ. කිසිම වෙලාවක හිතන්නේ නැහැ. කිසිම දෙයක් දුර දක්නා නුවණකින් බලන්නේ නැහැ කියලා. ඔයා අහන්න එයාගෙන් ප්‍රශ්නයක්. ලංකාවේ ඔයාටයි මටයි ඒ කියන පුද්ගලයාටයි මොනවටද ඇක්සස් තිබ්බේ? මොකද ඉන්වෙන්ෂන් නව නිපැයුම් කියන එක එන්නේ ඒකට තියෙන ඇක්සස් එකත් එක්ක. ඒකත් එක්ක හැප්පෙන්න තියෙන පොසිබිලිටි එකත් එක්ක. මොකක් හරි වෙනම විදියක නිපැයුමක් අතේ තියාගෙන අපිට හිතන්න පුළුවන් නම් මම කොහොමද මෙන්න මේ අයිටම් එක වෙනම විදියකට හදන්නේ කියලා. ඒක තමයි ඉන්වෙන්ෂන් එක. හැබැයි මේ කියන ප්‍රොඩක්ට් එකවත් අතේ තියාගන්න ඔයාට අවස්ථාවක් නැත්තම් කොහොමද අනාගතයක් ගැන හිතන්නේ? ඒක නිසා අපි මේ කතා කරන නව නිපැයුම් උත්පාදකයා මේ මහ පොළවෙම පැලලිලා යනවා. ඒ ප්‍රොඩක්ට් එක එයා ඉන්වෙන්ට් කරන්න සුදුසු නැති නිසාවත් එයාට ඒ දැනුම නැති නිසාවත් නෙමෙයි. එයාට ඒ ප්‍රොඩක්ට් එකට එක්ස්පෝෂර් එක නැති නිසා. මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාට මොකද හිතෙන්නේ කියලා මෙතන කමෙන්ට් එකක් දාන්න. මගෙත් එක්ක ඇග්‍රී නොවුනට කමක් නැහැ. මේක තමයි ඔයාලට කවුරුත් නොකියපු කතාව.